ඉතින් අපිත් මේ ප්‍රශ්නයට විසඳුම් හොය ඉන්න කාලේ බයෝ නියුට්‍රි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමෙන් මෙන්න මේ තෑගි පාර්සලය අපට ලැබුණා. ඔබට මේ දකින්න තියෙන්නේ මෙන්න මේ කොම්පෝස්ට් ඉක්මනින් හදන මිශ්‍රණය. මෙන්න මේක තමයි අපට ලැබුණේ. මේක අත්අදා බැලීමක් වශයෙන් අපි නිෂ්පාදනය කරන කොම්පෝස්ට් වලට මේක භාවිතා කරන්න කියලා. ඉතින් මෙන්න මේ බයෝ කොම්පෝස්ට් මිශ්‍රණයේ තියෙන විශේෂත්වය තමයි විශේෂයෙන්ම දුර්ගන්ධය හමන එක පාලනය කර ගැනීම. ඉතින් අපි අධික අර දුර්ගන්ධය තමයි අපිට මේ කොම්පෝස්ට් ගෙදර හදන්න ගියාම එන මිශ්‍රණය. අන්න මේ මිශ්‍රණය යොදපුවාම අන්න ඒ දුර්ගන්ධය පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි අපිට විශේෂ කාරණේ. ඊළඟට තමයි මෙන්න මේ අපි කියමු කොම්පෝස්ට් එකක් අපි ගෙදර හදා ගන්න ගියාම අපිට මාස 3ක කාලයක් යනවා කියලා. අන්න ඒක හරි අඩකින් අඩු කරලා අපිට ඉක්මනින් කොම්පෝස්ට් මිශ්‍රණය හදාගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ඉක්මනින් දි รา පත් වෙනවා. මේකේ එකතු වෙන මේකෙන් හැදෙන ඒ කියන්නේ පණුවන් විශේෂයක්. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් ඉක්මනින් මේක කාදමලා කොම්පෝස්ට් බවට ඒ සතුන් සමග පත් වෙනවා. ඒ වගේම තමයි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පරිසරයට මුදා හරින අනවශ්‍ය වායුව මෙන්න මේකෙන් පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මීට මාස කිහිපයකට ඉඳලා අත්හදා බලලා අද ඔබට මේක ඉදිරිපත් කරන්නේ මේකේ සාර්ථකත්වය දැකලා. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය අහිතකර කිසිදු රසායනිකයක් මේකේ ඇතුළත් කරලා නැහැ. මේක 100% ස්වභාවික කාබනික සුද්ධ ජීවීන් මගින් තමයි මේකේ කොම්පෝස්ට් හදන්නේ. ඒ නිසා මේක අපි කාටවත් මේකේ අහිතකර බලපෑමක් එල් වෙන්නේ නැහැ. අපි එකතු කරන මේ කොම්පෝස්ට් මිශ්‍රණයට එකතු කරන මස් මාළු වලින් එකතු වෙන දුර්ගන්ධය අවම කරලා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිපුර ප්‍රමාණයක් මේකෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි ගොඩක් ප්‍රෝටීන් වර්ග තියෙනවා. ඒවා දි รา පත් වීමේදී නයිට්‍රජන් බවට පත් වෙලා ඒ කොම්පෝස්ට් මිශ්‍රණය ඉතාමත් අංග සම්පූර්ණ නිෂ්පාදනයක් බවට අපට පත් කළ හැකියි. ඉතින් අපේ නිවසේ අපි කොම්පෝස්ට් බින් දෙකක් භාවිතා කරනවා. එකක් තමයි ගෙදර දොරේ අතු ගහලා ගන්න එළියේ තියෙන වැටෙන කොළරොඩු ටික ඒ වගේ එකක් දාලා වෙනමම එකක් භාවිතා කරනවා. මෙන්න මේ බින් එක තමයි ඒක. අනිත් එක තමයි මුළු තැන්ගේ ඉවතලන සියලුම දෑ වෙනම එකකට දාලා ඒකත් කොම්පෝස්ට් බවට භාවිතා කරනවා. නමුත් මේ තියෙන්නේ අපි අතු ගාලා ගන්න කොළ රොඩු විතරයි. මේක අපි උඩින් දාලා මෙන්න මේකේ මේ පහලින් ගන්න පුළුවන් දි รา පත් වුණාම. හැබැයි ඒ වගේම තමයි මේ මිශ්‍රණය අපි යොදලා ගොඩක් බැලුවා. මේකට අපි තාම යෙදුවේ නැහැ. අපි නමුත් මුළු තැන්ගේ භාවිතා කරන ඒ කොම්පෝස්ට් බින් එකයි අපි එළියේ ගොඩක් කොම්පෝස්ට් හදනවා අපිට අවශ්‍ය කරන ප්‍රමාණය. ඒ නිසා ඒකටයි අපි මෙන්න මේ මිශ්‍රණය දාලා අපි ඉක්මනින් හදාගත්තා කොම්පෝස්ට්. ඒ වගේම තමයි මේකට අපි මේ වනතුරු මේකට භාවිතා කරලා නැහැ. මේකේ තියෙන ඔබව දැනුවත් කරන්න විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද මේක බලන්න පුළුවන් මේක දැනට තියෙන්නේ වියලි ගතිය. මේක දාන කොළරොඩු අපි එකතු කරන දේවල් ඔක්කොම වියලිලා. හැබැයි මේ මිශ්‍රණය යෙදුවට පස්සේ මේක තෙතමනය සහිතව තියාගන්න ඕන. මොකද තෙතමනයේදී තමයි මේකේ අපේ ශරීරයට හිතකර මේ ශුද්‍ර ජීවීන් වර්ධනය වෙලා මෙන්න මේක ඉක්මනින් දි รา පත් වෙන්නේ. ඒ වගේම පරිසරයට හිතකාමී ශුද්‍ර ජීවීන් මේකෙන් වර්ධනය වෙලා මෙන්න මේක ඉක්මනින් කොම්පෝස්ට් බවට පත් වෙන මිශ්‍රණයක් තමයි අපි මේකට දැන් යොදලා මේක අද පටන් ගන්නෙ. නමුත් අපි මීට පෙර අර වර්ග දෙකටම අපි යොදලා කොම්පෝස්ට් බවට පත් කරගෙන තියෙනවා. මෙන්න මේ බින් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ මේකෙන් කැලිකසල ඒ කියන්නේ ඉවතලන ද්‍රව්‍ය අහක යන්න. ඒ වගේම තමයි මේක සිදුරු සහිත මේකට අවශ්‍ය කරන මොකද කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ස්වභාවික ක්‍රියාවලිය සිදුවෙනදී අවශ්‍ය කරන උෂ්ණත්වය වාතය ඕන. ඒ වාතය ඇතුල් වෙන තමයි මෙන්න මේ සිදුරු තියෙන්නේ. ඒ වගේම තමයි මේක ඒකෙන් පාලනය වෙනවා. ඒ වගේම මේකෙන් අහක යන්නේ නැතුව අපි උඩින් දාන දි รา පත් වන දෑ සියලු දේම මෙන්න මේක උස්සලා මේ වගේ යටින් ගන්න පුළුවන්. මේක තාම මේ වියලි ගතියෙන් තියෙන්නේ. අපි මේකට තව කිසිදු දෙයක් භාවිතා කරේ නැහැ. මෙන්න මේ මිශ්‍රණය මේකට යොදලා බලන්න අවශ්‍ය නිසා. නමුත් මේක තෙතමනෙන් තමයි තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඔබට මේ දකින්න පුළුවන් මේ තියෙන්නේ දි รา ගියපු කොළ පොර. ඉතින් මේක අපි මේ මිශ්‍රණය පවුඩර් එකක් තියෙන මේක පවුඩර් එකක් වශයෙන් මේක දන්නේ ඒක තමයි තියෙන යොදන්න පුළුවන්. නමුත් මේකේ නියම ප්‍රතිඵල ගන්න නම් මේක ජලයේ දිය කරලා තමයි මේකට වක් කරන්න ඕන. ඒ වගේම තමයි තව විශේෂත්වයක් මේක අද දාලා මේක ඊළඟ සතියෙන් සතියට වාගේ මේ මිශ්‍රණය යෙදීමෙන් මේක ඉක්මනින් පොර බවට පත් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට මේක පුරවලා ආයේ මේක මේ බයෝ කොම්පෝස්ට් මිශ්‍රණය ජලය සමග යොදලා දාන්න පුළුවන්. දාන්න මේකට ගොඩක් හොඳයි. මේකේ හිතකර ශුද්‍ර ජීවීන් ගොඩක් මේකේ වර්ධනය වෙලා ඉක්මනින් කොම්පෝස්ට් බවට පත් කරගන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලා මෙන්න මේ වගේ පැකට් එකක්. මේක ග්‍රෑම් 100ක තියෙන එකක්. විශේෂයෙන්ම අපි හිතනවා නම් මේකේ කිලෝ 10ක් තියෙනවා කියලා. කොම්පෝස්ට් හදන්න ගන්න අමුද්‍රව්‍ය
මේකෙන් කිලෝ එකකට ග්‍රෑම් 2ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අපිට ගන්න පුළුවන්. අවශ්‍ය කරන ජලය වැඩි වුණාට කමක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට මේක දිය කරලා මේකට වක් කරන්න. අපිට හිතෙන තරමට මේක අඩු වැඩි වුණා කියලා මේක ප්‍රශ්නයක්වත් නැහැ ඇත්තටම. ග්‍රෑම් 2ක වගේ අපි හිතලා අපට පුළුවන් මේකට අවශ්‍ය කරන ප්‍රමාණය ජලය සමග මිශ්‍ර කරලා දාන්න. අපි මේ කොම්පෝස්ට් බඳුනට සාමාන්‍ය කිලෝ 10ක විතර ප්‍රමාණයක් අමුද්‍රව්‍ය දැන් එකතු කරලා තියෙනවා. ඉතින් අපි මේකට අරන් තියෙන්නේ වතුර ලීටර් 3ක් පමණ. මේක අවශ්‍ය ජලය ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක තෙතමනේ මේ මාධ්‍ය තෙතමනේ තියාගන්න අවශ්‍ය ජලය ප්‍රමාණය අවශ්‍ය වෙනවා. ඉතින් කිලෝ 10ට අපි ග්‍රෑම් 20ක් වගේ ප්‍රමාණයක් තමයි මෙන්න මේකට පළමුවෙන්ම යොදන්නේ. යොදලා මේක හොඳට දිය කරන්න ඕන. ඒක තමයි දිය කරලා දාන එක තමයි ඉතාමත් සාර්ථක. ඉතින් මේ වගේ එලා ගන්න අපට පුළුවන් මේක මේ කෙලවලකින් මෙන්න මේක අපි කතුරක් අරගෙන කපා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ තියෙන මිශ්‍රණය තමයි මේ දකින්න තියෙන්නේ. අපි මේකට අවශ්‍ය කරන ඒ කියන්නේ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් වගේ තමයි මෙන්න මේක දාන්නේ. මේක ඇත්තටම අතේ ගෑවුනාට මේක ප්‍රශ්නයක් නෑ. මේක 100% අපි කිව්වා කාබනිකයි කියලා. මේකේ රසායනික දේවල් භාවිතා වෙන්නේ නෑ. මේක අපි දල වශයෙන් මේකට ග්‍රෑම් 20ක වගේ ප්‍රමාණයක් තමයි මෙන්න මේ අරන් තියෙන්නේ. මේක ග්‍රෑම් 100ක් තියෙන. ඊට පස්සේ මේක අතේ ගෑවුනට කමන්නේ. නමුත් ඔබ කැමති නම් ඔබට පුළුවන් මේක මොනවා හරි කෝටුවක් හරි බට කෑල්ලක් හරි අරගෙන මෙන්න මේ වගේ හොඳින් කවලම් කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේක හරි පහසුයි. ඉක්මනින් ජලය ජය වෙනවා. ඒ නිසා අපිට මේක යොදන්න හරි පහසුයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ මිශ්‍රණයට අපිට මේක වක් කරලා දාන්න. මෙන්න මේ විදිහට. ඉතින් ජලය මදි කියලා අපට දැනෙනවා නම් මේ ප්‍රමාණය අපිට නැවත ජලය ටිකක් එකතු කරන්න මේකේ ප්‍රශ්නයක් නැහැ. මේ මිශ්‍රණය මේ වාගේ ප්‍රමාණයට දාලා ඉතින් මේ වාගේ ආයෙ පොඩ්ඩක් මේකේ දිය වෙලා අඩු වෙලා තිබුණොත් එහෙම අපිට පුළුවන් ඒකට නැවත ජලය ටිකක් එකතු කරලා මේකට වක් කරන්න. ඉතින් අපි මේක ගොඩක් වියලි තත්ත්වය නිසා ජලය මත නිසා අපි අර ඉතුරු ටිකට නැවත ජලය එකතු කරලා මෙන්න ආයෙ ඒක අපි මේකට උඩින් දානවා. මොකද එක දෙයක් අපි විශේෂයෙන් දැනවත් වෙන්න ඕනේ. මොකද මේක ඊට පස්සේ අපිට මේක වියලි ගතියෙන් තියාගන්න බෑ. දැන් හෙට වුණත් ආයි මේක වේලිලා වගේ තියෙනවා නම් අපිට තියෙන්නේ ජලය ටිකක් එකතු කරන්න. මේකට අපි ජලය විශේෂයෙන්ම එකතු කරන්න කියන්නේ වියලෙන්නේ නැතුව. මොකද අපි මේ එකතු කරේ ස්වභාවික හිතකර ශුද්‍රජීවීන් කොටසක්. එයාලට ජීවත් වෙන්න ජලය අවශ්‍යයි කියන්නේ තෙතමනේ ඕන. ඒ වගේම තමයි උෂ්ණත්වය. මේ උෂ්ණත්වය වැඩි වුණාමත් මේකේ ශුද්‍රජීවීන් විනාශ බවට පත් වෙනවා. ඒ නිසා තමයි ජලය එකතු කිරීමෙන් එයාලට අවශ්‍ය කරන උෂ්ණත්වය ගානට හම්බෙනවා. ඒ කියන්නේ එයාට හිතකර විදිහට ඒක ලැබිලා එයාලා මේකේ ඉක්මනින් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා තමයි අපිට ඉක්මනින් දුර්ගන්ධය නැති කොම්පෝස්ට් අපිට ලබා ගන්න හැකියාවක් මේ අපිට එයාලා ලබලා දෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ වේලෙන්න දෙන්න නැතුව තෙතමනේ තත්ත්වයෙන් මේක තියන්න නිතරම බලලා මේක එකතු කරද්දී අනිවාර්යෙන් මේ දේ කරන්න හිතට ගන්න ඕනේ. ඉතින් මේක ගොඩක් වියලිලා තිබුණ නිසා අපි මේ බයෝ කොම්පෝස්ට් මිශ්‍රණය මෙන්න මේ වියලි දෙයකට යොදන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න තමයි මේක කරේ. දැන් අපිට පේනවා මේක ඇත්තටම තෙතමනේ ගිහිලා යටිනුත් මේ වගේ එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබට දකින්න පුළුවන්. ඉතින් මේකට දැන් අවශ්‍ය කරන ප්‍රමාණය ජලය ලැබිලා තියෙන්නේ. මේක අපිට තියෙන්නේ නැවත මේක වහලා නැවතත් මේකට එකතු කරන්න පුළුවන් මේ මිශ්‍රණය. එකතු කරලා ජලය දාන්න මේක පහළට ටික ටික තද වෙන ගමන් මේකෙන් හැදෙන ඒ කියන්නේ ඇතිවන ශුද්‍රජීවීන් මේක කාලා පහළට මේක එන්න තද වෙලා යනවා. එතකොට මේකට තව නැවත එකතු කරන්න පුළුවන්. ටික කාලයකදී අපිට මෙන්න මේ වගේ යටින් ඇරලා මේකේ ගන්න පුළුවන් කොම්පෝස්ට් ටික. කියන්නේ අපි මෙච්චර මාසයකට ගත්තා නම් දින 15කින් වාගේ දැන් නැවත මේකේ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි දැන් මේ වාගේ දෙයකට දිනපතාම එකතු කරනවා. කියන්නේ වියලි කොළ මේ පොර. එතකොට අපට පුළුවන් මොනවා හරි මේ ලී කෝටුවකට මොනවා හරි බටයක් අරගෙන ඒක මිශ්‍ර කරන්න. මේකට කලවම් කර අපිට ජලය එකතු කරන්න පුළුවන්. ආයෙ සතියක් දෙකක් ගියපුවාම මේ මිශ්‍රණය පොඩ්ඩක් උඩින් දාන්නත් පුළුවන්. මදි කියලා ඔබට දැනෙනවා නම් නැත්නම් මේක තෙතමනේ තියලා මිශ්‍ර කරද්දී මෙන්න මේ ශුද්‍රජීවීන් ටික උඩට ඇවිල්ලා මේවා ඉක්මනින් කාදමලා කොම්පෝස්ට් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ කවලම් කරන්න මේක. කවලම් කිරීමෙන් අර උඩ තියෙන කොටස් යටට ඇවිල්ලා මේක ආපහු එයාලට හිතකර විදිහට මෙන්න මේ කොම්පෝස්ට් මිශ්‍රණය හදා ගන්න පුළුවන්. නැත්නම් මොකද උඩින් වේලිච්ච ඒවා දාන්නකොට අර වේයලි ගතිය තියෙනවා. වියලි ගතියේ මේ හිතකර සුද්ධ ජීවීන් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක තෙත් කරන්න මේක ඉබේටම එයාලට අවශ්‍ය කරන හොඳ කොම්පෝස්ට් හදා ගැනීමේ මිශ්‍රණයක් බවට පත් වෙනවා.
මේ තමයි අපේ මුළු තැන්ගේ එකතු වෙන කසල ටික. ඒ කියන්නේ මස් මාළු එළවලු කෑලි ඔක්කොම හාල් මැස්සන් වගේ දේවල් ඔක්කොම මෙන්න මේකට තමයි දාන්නේ. මේක ඉක්මනින් දිලාපත් වෙනවා. මෙන්න මේ තමයි මේකටත් අපි ඒක ඉඳලා හිටලා සාමාන්‍ය මේ මිශ්‍රණය. ඒ කියන්නේ බයෝ කොම්පෝස්ට් මිශ්‍රණය අපි යොදනවා. මොකද නැත්නම් දුර්ගන්ධය හමනවා. මොකද නැත්නම් අසල්වාසීන්ටත් පොඩි කරදරයක් ප්‍රශ්නයක් වෙන නිසා මෙන්න මේක යොදනවා. අපිට දැන් මේ ළඟ ඉන්න පුළුවන්. මේකේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් අර දුර්ගන්ධය නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉක්මනින් කොම්පෝස්ට් බවට පත්වීමේ හැකියාවකුත් තියෙනවා මෙන්න මේ මිශ්‍රණය යොදපුවාම. ඔබට දකින්න පුළුවන් මෙන්න මේක අපි දැන් ගලවන්නේ නැහැ. නමුත් මේ කොම්පෝස්ට් බවට දැන් පත් වෙලා තියෙන්නේ. හොඳ කොම්පෝස්ට් බවට ඉක්මනින් පත් වෙලා තියෙනවා. ඉතින් මේවා අපට යටින් ගන්න පුළුවන්. මේ පැත්තෙන් උඩින් දානවා මිශ්‍රණය එකතු කරනවා. මෙන්න මෙතනින් අපට අවශ්‍ය කරන කොම්පෝස්ට් ටික ගන්නවා. මොකද විශ්වාසයෙන් අපි දන්නවා මේක තනිකර කාබනික පොර මිශ්‍රණයක් විතරයි. ඒ නිසා අපේ එළවලු පළතුරු ටික අපට සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදර දොරේ භාවිතයට ගන්න පුළුවන්. මොකද අපිට විශ්වාසයි අපි හදන කොම්පෝස්ට් එක ගැන. ඉතින් ඔබ දැක්කා අපි කොම්පෝස්ට් බඳුන් දෙකකට සාමාන්‍ය එකතු කරලා වෙන වෙනම තමයි කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ. මොකද ගෙදර දොරේ එකතු වෙන කුණු, ඒ කියන්නේ කොළ රොඩු වාගේ දේවල් එකතු කරලා තමයි වෙන කොම්පෝස්ට් බින් එකක් තියෙන්නේ. මුළු තැන්ගේ එකක් තමයි වෙනම අපි භාවිත කරන්නේ. මොකද මුළු තැන්ගේ එකතු වෙන කැලිකසල වල කොම්පෝස්ට් වල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. මොකද මස් මාළු ගොඩක් දේවල් ඒකට එකතු වෙනවා. අමු ඒ වගේම තමයි එළවලු කොටස් හිටන් ඒ පළතුරු කෑලි වාගේ එකතු වීමෙන් ඒකේ කොම්පෝස්ට් මිශ්‍රණය ඉතාම සාරවත්. නමුත් අපි දන්නවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී වේලිච්ච කොළවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩුයි. මොකද ගස් වලින් වැටෙන කොළ තමයි අපි අරකට භාවිත කරන්නේ. ඒ නිසා අපි මේ දෙකම මිශ්‍රණ දෙකම එකතු කරනවා එක කොම්පෝස්ට් එකක් විදිහට අවසානයේදී. ඒ කියන්නේ දෙකෙන්ම අරගෙන එකතු කරලා තමයි අපි මේක වගාවට යොදන්නේ. එතකොට තමයි එකෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද නයිට්‍රජන් වල තියෙන ප්‍රතිශතය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි අපි ඒ වගේ කොම්පෝස්ට් මිශ්‍රණයට බිත්තර කටු, ඉදුණු කෙසෙල් එලි වගේ දේවල් එකතු කිරීමෙන් අවශ්‍ය කරන පොස්පරස්, පොටෑසියම් කියන්නේ ගහට අවශ්‍ය කරන අමතර කොටස් අමතර සංයෝග ටිකත් මෙන්න මේකෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ කොම්පෝස්ට් පොහොරක් අපි ගෙදර හදා ගැනීමේදී මොකද අපි දන්නවා ඒකට අපි මොනවද එකතු කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔබට මේ දකින්න තියෙන්නේ අපේ පළතාවානට අවශ්‍ය කරන කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ස්ථානය. මේකේ අපි කරන්නේ අපේ පළතාවානේ අතු ගාලා ගන්න සියලුම කොළ. ඒ වගේම තමයි කපන අතුරුකිලි. නොඑක් ද ඒ වගේ එකතු වෙන දිරණ සියලුම දේවල් මෙන්න මේ ගොඩට තමයි අපි එකතු කරන්නේ. අවුරුද්දකට දෙපාරක් වගේ තමයි. හැබැයි අපි මේකෙන් පෝර ගොඩක් කොටලා ගන්නවා. මේක මොකද ඉස්සර ඒ වගේ කාලයක් ගියාපට මොකද මේකට දාලා ඉක්මනින් දෙරන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි අපි මේ එකතු කරලා පෝර බවට පත් කරගන්නේ. ඉතින් මෙන්න මේකට අපි පළමුවෙන්ම යොදලා බැලුවා බයෝ කොම්පෝස්ට් මිශ්‍රණය. ඒකෙන් අපි ඉතාමත් ඉක්මනින් කොම්පෝස්ට් අපට හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපිට හැකියාවක් ලැබුණා මේක කොටලා බලද්දී අපි දැක්කා ගොඩක් සුද්ධ ජීවීන් හැදිලා මේක ඉක්මනින් දිරලා ගියා. ඒ දිරලා ගත්ත පෝර ගොඩක් තමයි මෙන්න මේ අපි මේ පැත්තේ එකතු කරලා පෝර බවට පත් කරලා පස් මිශ්‍රණ එකතු කරලා තියෙන්නේ. අපි මේක තමයි සාමාන්‍ය ඕනම පැලයක් හිටවද්දී මේකට කර 10 එකතු කරලා අපි ඒක බඳුන් මිශ්‍රණයක් වශයෙන් යොදාගෙන තමයි අපි පැල හිටවන්නේ. ඉතින් අපි මේ දෙවනි වතාවට තමයි මෙන්න මේකේ පළවෙනි පාර අත්අදා බලලා දෙවනි පාරට තමයි දැන් මේ මිශ්‍රණය එකතු කරමින් මේ වගේ ඉවතලන කොළ ටික එකතු කරන්නේ. මෙන්න බලන්න පුළුවන් මෙන්න දැන් මේ යට ඉඳලා මේ වන විටත් කොම්පෝස්ට් බවට පත් වේගෙන යනවා. මේ බලන්න පුළුවන් මේ දිනේ යටින් තියෙන ගන්න පුළුවන් උඩින් දැම්මට ඉක්මනින් කොම්පෝස්ට් බවට පත් වේගෙන යනවා, දිරාගෙන යනවා. මේ දකින්න පුළුවන්. ඉතින් අපි මේ කොම්පෝස්ට් හදන්න පටන් අරගෙන සති 3ක් විතර ඇති. දැන් සති 3 යද්දී ඔබට දකින්න පුළුවන් මෙන්න මේ දිරාගෙන එනවා. මේකේ පොඩි පණුව තියෙනවා. මොකද ඒ තමයි සුද්ධ ජීවීන් මෙයාලා ඉක්මනින් මේක ජීර්ණය කරගන්නේ. ඉතින් මේ යට ඉඳලා කොම්පෝස්ට් හැදීගෙන එනවා. අපි නැවත මේකට ජලය මේ අධික උෂ්ණත්වය ටිකක් බලපානවා. ඒ නිසා මේක හොඳින් ජලය එකතු කරන්න වෙනවා දවස ගානේ. නැත්නම් මේක ඉක්මනින් වේලෙන නිසා. මොකද වේලුනොත් අපි කිව්වා වගේ අර උෂ්ණත්වය වැඩි වීමෙන් මේකේ හිතකර සුද්ධ ජීවීන් ටික නැති වෙලා යනවා. ඒ නිසා තෙතමනේ තමයි හැමතිස්සෙම වැදගත් වෙන්නේ. ඉතින් අපි මේ වාගේ ලොකු පොර ගොඩක් කොම්පෝස්ට් බවට පත් කරගන්න යද්දී මේකට ග්‍රෑම් 100ක් විතර වතුර දාලා යොදනවා. දාලා ඊට පස්සෙත් නැවතත් වතුර අල්ලලා සති දෙකකට පාරක් විතර දානවා. මොකද විශාල ප්‍රමාණයක් මේකේ ජීර්ණය කරගන්න පුළුවන් මේ තිබුණට. මෙන්න මේ වාගේ පුළුවන් අපි මල් කෑන් එකකට භාවිතා කරලා තමයි මේකේ වතුර මේ මිශ්‍රණය විනිවිද වටේටම යන්න ඕන නිසා
අපි මේක මල් කෑන් එකක් භාවිත කරලා මේකට ඉහනවා. ඊට පස්සේ අවශ්‍ය කරන වතුර ප්‍රමාණය අපිට හෝස් එකක් අල්ලලා හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ හෝස් එකක් භාවිතා කරලා වතුර හොඳට මේක තෙතමනේ තියාගන්න. මොකද හොඳට තෙතමනේ අවශ්‍ය නිසා මේ කාලේ නම් ගොඩක් රස්නේ වැඩි. ඒ නිසා අපි මේකට දවස ගානේ වාගේ ජලය එකතු කරනවා. නැත්තම් මේක ඉන්න මේ සුද්ධ ජීවීන් ටික විනාශ වෙලා යන නිසා. ඒ වගේම තමයි ජලය එකතු කිරීමෙන් තමයි ඉක්මනට දි รา පත් වෙන්නේ. ඉක්මනින් කොම්පෝස්ට් ටික ලබා ගන්නත් පුළුවන් වෙන්නේ. මේක වහලා තියන්න පුළුවන්. නමුත් උෂ්ණත්වය අධික නම් ඇරලා තියන්න නැත්තම් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. උෂ්ණත්වය වැඩි වීමෙනුත් මේකේ හිතකර සුද්ධ ජීවීන් ටික විනාශ වෙලා යනවා. මේක කූරු ගන්න පුළුවන්. දවස ගානේ කූරු ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අලුතෙන් අපි එකතු කරද්දි මේකට මේ කොම්පෝස්ට් හදන්න අමුද්‍රව්‍ය. ඒ වගේම තමයි මේ බයෝ කොම්පෝස්ට් මිශ්‍රණය. අපි හිතන්නේ දැන් මේ කොම්පෝස්ට් හදාගන්න විතරක් යොදන්න පුළුවන් කියලා. නැහැ. මේක ගොඩක් දේවල් වලට භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා අද මේ වෙන විට අපේ රටේ පොල් ප්‍රශ්නය. නමුත් ඒ පොල් වලට පෝර මදිකමක් තිබුණා. නොඑක් පෝර වර්ග දාලා ගොඩක් අර පෝර මිල අධික කාලේ ගොඩක් දෙනෙක් එක එක විදි භාවිත කරා. නමුත් ඒක කොම්පෝස්ට් ගහට අවශ්‍ය කරන පෝර වෙන්න එක ටික කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි කියමු පොල් පෝර වලට අපි කාබනික පෝර යොදනවා. කොළ දි รา ගිය කොළ පෝර අමු කොළ වගේ ගොඩාක් දේවල් පාත්තියට පොල් ගහ වටේට දාලා යොදනවා. අපට අන්න ඒ වගේ වෙලාවට පුළුවන් මේ බයෝ කොම්පෝස්ට් මාධ්‍ය දියරයක් වශයෙන් මේ ගහට එකතු කරන්න. එකතු කරපුවාම මේක ඉක්මනට අපි දාලා තියෙන අමුද්‍රව්‍ය ටික කොම්පෝස්ට් කාබනික පෝර බවට පත් වෙනවා. ඒ නිසා ඊටමත් සුවිශේෂයි අන්න ඒ කාරණේ. ඒ වගේම තමයි ඕනම ගහකට භාවිත කරන්න පුළුවන්. මල් පෝච්චියකටත් පුළුවන්. පෝච්චි වල වවන බඳුන් මිශ්‍රණයටත් අපිට මේක ටික එකතු කරොත් හැබැයි සුද්ධ ජීවීන් ඇති වෙලා අපි යොදන කාබනික පෝර ටික ඉක්මනට ගහට අවශ්‍ය කරන පෝර බවට පත් කරලා දෙනවා. ඒ වගේම තමයි ඔබට මේ බයෝ කොම්පෝස්ට් මිශ්‍රණය ඔබට අවශ්‍ය කරනවා නම් ඔබට මිලදීලා ගන්න පුළුවන් සිලෝන් නැග්‍රි අපගේ වෙළඳ මධ්‍යස්ථානයෙන්. ඒ කියන්නේ කටානේ කඳවල ජයමාවතේ පිහිටි සිලෝන් නැග්‍රි අපගේ වෙළඳ මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය කරන පැල වර්ග මේ වාගේ පෝර වර්ග ඕනම දෙයක් ඔබ ලංකාවේ කොතනක හිටියත් ඔබට පුළුවන් ඔබේ නිවසටම ගෙන්න ගන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ www.ceylonnagri.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසලා ඔබට අවශ්‍ය කරන දේ ඔබේ නිවසටම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ මිශ්‍රණය ලොකු අධික මිලක් නෙමෙයි. මේක සාධාරණ මිලකට තමයි ගන්න අවස්ථාවක් තියෙනවා. ඊටමත් මොකද 1 කිලෝ අමුද්‍රව්‍ය කිලෝ එකකට ග්‍රෑම් 2ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ පෝර බවට පත් කරගන්න. ඒ නිසා මේක හරි සාධාරණයි, හරි සරලයි ඇත්තටම මේක භාවිත කරන්නත්. ඉතින් හැමෝටම පුළුවන් අපි නිෂ්පාදනය කරන කාබනික පෝර ඊටමත් ඉක්මනින් දුර්ගන්ධයක් නැතුව අපේ නිවසේ ඉවතලන අමුද්‍රව්‍ය ඒ වගේ ඔක්කොම දේවල් එකතු කරලා ඒක හිතකර විදිහට පරිසරයට කොම්පෝස්ට් මිශ්‍රණයක් වශයෙන් යොදා ගන්න. ඒ වගේම තමයි ඔබට මේ පිළිබඳව වැඩිදුර දැනගන්න ඔබට පුළුවන් මේ පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔබට පුළුවන් මේ ගැන වැඩිදුර යමක් දැනගන්න. මෙවැනි වටිනා දේවල් ගොඩක් දැනගන්න ඔබට පුළුවන් සිලෝන් නැග්‍රි අපගේ YouTube channel එක ඔබ මේ වනතුරු subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් අපි දමන අංගනා මෙවැනි වීඩියෝ ඔබට ඒ සැනින්ම නරවන්න පුළුවන්. ඔබට සුබ දවසක්.